හැරිපෝට කතාමාලාව නොබලපු නොකියවපු කෙනෙක් නැති තරම්. මෙතරම් ලෝපුරා සුප්‍රසිද්ධියට පත්වෙච්ච හැරිපෝට කතාමාලාවේ කතුවරිය වුණු ජේකේ රෝලින්ග්ස් මහත්මිය පිළිබඳ ඔබ නොදත් කාරණා පහක් පිළිබඳවයි අද මේ වීඩියෝව. එහෙනම් අදත් මේ වීඩියෝවේ අවසානතෙක්ම රැඳී සිටින්න කියලා අපි ඔබට ආරාධනා කරන. වැඩිම අලවියක් සහිත නවකතාව. මෙවන පිට හැරිපෝට කතාමාලාව ආදායම් වාර්තා බිඳතමමින් පිටපත් මිලියන 400 ඉක්මවා අලමි වී තිබෙනවා. හැරිපෝට සන්නාමේ වර්තමාන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 15කට අධිකයි. 1999 The New York Times සංග්‍රහයට අනුව The Best Selling Book යන ගෞරවයට පත්වන්නේ හැරිපෝට කතාමාලාවේ එන හැරිපෝට and the Prisoner of Azkaban පොතයි. නමුත් මෙම කතාව දවසින් දෙකින් නිර්මාණය වුවක් නම් නෙමෙයි. දුක්කම් කටුළු මැදින් සාර්ථකත්වයට. ජොඇන් රෝලින්ග්ස් එහෙම නැත්නම් ජේ.කේ. රෝලින්ග්ස් උපත ලබන්නේ 1965 වර්ෂයේ ජූලි මාසේ 31 වැනිදා. කුඩා කල සිටම පොත්පත් ලිවීමට දැඩි කැමැත්තක් දැක්වූ රෝලින්ග්ස් මහත්මිය වයස අවුරුදු 6 දී ද රැබිට් නමින් කුඩා දැරියකට හාගුලක සිටි හාවුන් පිරිසක් ස්ට්‍රෝබෙරි කැව පුවතක් ඇසුරෙන් පළමු පොත රචනා කරනවා. පාසල් ගොස් නිවසට පැමිණි වහාම පාසලි සිදු වූ සියල්ල තමාට පැවසීමට ඇය පුරුදු වී සිටිය. ඒවගේම මේ පුරුද්ද තමාට කතා ලිවීමේදී බෙහෙවින් උපකාරී වූ බව එතුමිය පසුකාලීනව පවසා තිබෙනවා. කෙසේ නමුත් පසුකාලීනව එතුමිය ප්‍රංශ භාෂාව හැදෑරීමට විශ්වවිද්‍යාලයකට යනවා. එහිදී තව තවත් ග්‍රන්ථ පරිශීලනය කරමින් වැඩිදුරටත් දැනුම එකතු කිරීමට රෝලින්ග්ස් මහත්මිය කටයුතු කරනවා. මේ අතර 1990 වර්ෂයේ දිනක එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ සිට ලන්ඩන් බලා ගමන් කරමින් තිබූ දුම්රියක සිටි රෝලින්ග්ස්ගේ සිත මායා ලෝකයක අපූරු සිතුවිලි දාමයක් කරා ඇදී යනවා. තම ගමන නිමා වූ වහාම ඇය සිදු කළේ කොළයක් රැගෙන එම අදහස් දල වශයෙන් සටහන් කර ගැනීමයි. මේ ආකාරයට අපූරු කතාමාලාවක් තම මනසින් ප්‍රතිනිර්මාණය කළ රෝලින්ග්ස් මහත්මිය මෙම කතාව හැරි පොටර් නමින් නම් කරනවා. ඇය පවසන අන්දමට තම පළමුවැනි පොතේ පළවන පරිච්ඡේදය ලියා අවසන් කිරීමට මාස 6ක් පමණ ගත වී තිබෙනවා. රෝලින්ග්ස් විටක පවසනවා ඇය එකම කතාව ආකාර 55කට පමණ ලියූ බව. ඇතම අවස්ථාවලදී තමා කතාවේ එන චරිත සිතුවම් ගත කරමින් ඒවා මනසින් ගොඩනගාගත් බවත් ඇය පවසා තිබෙනවා. නමුත් අවාසනාවකට වගේ මෙහි පළමු පරිච්ඡේදය ලියන අතරතුර තම ආදරණීය මව ඇයට අහිමි වෙනවා. මේ නිසා ඇති වූ මානසික පීඩනය දුරු කර ගැනීමට ඇය වසරක පමණ කාලයක් පෘතුගාලයේ ගුරුවරියක ලෙස සේවය කරනවා. මේ අතරතුර කාලයේ තම පළමු ග්‍රන්ථය ලියා අවසන් කිරීමට රෝලින්ග්ස් මහත්මියට හැකි වෙනවා. ඒ අතර තවත් සිදුවීමක් වෙනවා. ඒ තමයි තමා විවාහ වී සිටි පෘතුගාල ජාතික මාධ්‍යවේදියෙකු වූ තම සැමියාගේ ගෘහස්ත හිංසන නිසාවෙන් විවාහයෙන් මාස 13ක ඉක්ම ගිය පසු ඇය විවාහය අතහැර දැමීම. එවන විටත් රෝලින්ග්ස් කුඩා දරුවෙකුගේ මවක්. ජීවිතයේ ප්‍රශ්න ගැටලු මේ ආකාරයට එකින් එක තමා කරා පැමිණෙද්දී නැවත වතාවක් තම මව් වන එංගලන්තය බලා යෑමට ඇය තීරණය කරනවා. වයස අවුරුදු 29 වන විට රජයේ ආධාර මත යැපෙන එක්තරා කාන්තාවක් පමණයි. අවුරුදු 30දී තමාට සියදිවි නසා ගැනීමට පවා සිදුණු බව පිටක එතුමිය පවසා තිබෙනවා. කෙසේ හෝ ඇය තම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන්න කටයුතු කරනවා. නමුත් වසර 5ක් පුරාවටම ප්‍රකාශන ආයතන 12ක් පමණ එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඒ වන විට කුඩා සමාගමක් ලෙස පැවති බ්ලූම්ස්බෙරි සමාගම විසින් මේ වැඩේ බාර ගන්නවා. මිනිස්සු අතරට කතාව යන්න ඕන නිසාම තම නමත් ජේ.කේ. රෝලින්ග්ස් ලෙස වෙනස් කරගන්නවා. ඒ අනුව 1997 ජූනි 26 වෙනිදා හැරි පොටර් and the Philosopher's Stones ඒ වගේම 1998 හැරි පොටර් and the Chamber of Secrets 1999 හැරි පොටර් and the Prisoner of Azkaban 2000 වර්ෂයේදී හැරි පොටර් and the Goblet of Fire 2003 දී හැරි පොටර් and the Order of Phoenix ඒ වගේම 2005 දී හැරි පොටර් and the Half-Blood Prince ඒ වගේම අවසාන වශයෙන් 2007 අවුරුද්දේදී හැරි පොටර් and the Deathly Hallows ග්‍රන්ථයත් පළ වෙනවා. ඒ වගේම හැරි පොටර් and the Cursed Child නමින් වේදිකා නාට්‍යයක්ද ඇය රචනා කරනවා. කොහොම හරි අවසානයේ තම අරමුණ මුදුන්පත් කර ගැනීමට රෝලින්ග්ස් මහත්මියට හැකි වෙනවා.
පොත පළ කරලා මාස 5ක් ගත වෙන්නටත් ප්‍රථම නෙස්ලේ ස්මාර්ට් බුක් ප්‍රයිස් නමින් හැරි පොටර් කතාමාලාව සඳහා වන පළමු සම්මානය ඇයට හිමි වෙනවා. ඉන්පසුව බ්‍රිටිෂ් බුක් අවෝඩ්ස් චිල්ඩ්‍රන්ස් බුක් ඔෆ් දි ඉයර් සම්මානයෙනුත් ජේ.කේ රෝලින්ස් මහත්මිය පිතුම් ලබනවා. 2011 මාර්තු වන විටවත්කම ඩොලර් බිලියන 11ක්. ක්‍රමක්‍රමයෙන් හැරි පොටර් කතාමාලාව ජනාදරයට පත්වෙද්දී එංගලන්තයෙන් එපිට ඇමරිකාව වැනි රටවල පවා මෙයට ප්‍රකාශනයට අවස්ථාව හිමි වෙනවා. ඇමරිකානු ප්‍රකාශන සමාගම් විසින් මේ පොතට ලන්සු පවා තියෙනවා. ඒ අනුව ස්කොට්ලස්ටික් පබ්ලිෂිං සමාගම ඇමරිකාව තුළ මෙය ප්‍රකාශයට පත් කරනවා. ඉතින් මේක තමයි රෝලින්ස් මහත්මියගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වන්නේ. ලෝපුරා අධික වේගයෙන් ප්‍රසිද්ධියට පත් වූ හැරි පොටර් කතාමාලාව සිනමාවට නැගීමට විවිධ චිත්‍රපට සමාගම් ඉදිරිපත් වෙනවා. කතාවේ ජීවගුණය පිළිබඳ වඩාත් සැලකිලිමත් වූ රෝලින්ස් මහත්මිය මීට කීප වරක්ම අකමැති වෙනවා. නමුත් අවසානයේ ඇය කැමති වෙනවා වෝන බ්‍රදර්ස් චිත්‍රපට සමාගමට මේ වැඩේ බාර දෙන්න. ඉන්පසුව සියල්ල උඩු යටිකුරු කරමින් ලොව එතෙක් වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක්, ඒ කියන්නේ මිලියන 500කට අධික නැරඹුම් වාර සංඛ්‍යාවක් හිමි කතාමාලාව බවට හැරි පොටර් කතාමාලාව පත් වෙනවා. නිකන් හිතලා බලන්න, ශ්‍රී ලංකාවේ සමස්ත ජනග්‍රහණයම ගත්තත් ඉන්නේ මිලියන 22යි. භාෂාම 80කට අධික ප්‍රමාණයකට මෙම ග්‍රන්ථය පරිවර්තනය වී තිබෙනවා. ඒ අනුව වසර 5ක් පමණ කාලයක් ඇතුළත රෝලින්ස් මහත්මිය මෑත ඉතිහාසයේ ප්‍රසිද්ධම කාන්තාව බවටත් එක්සත් රාජධානයේ සිටින 12 වෙනි ධනවත්ම කාන්තාව බවටත් පත් වෙනවා. 2008 වර්ෂයේ වන විට ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවට අනුව ඇයගේ ඇස්තමේන්තුගත ධනය පවුම් මිලියන 560 ඉක්මවනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 760කටත් අධිකයි. 2010 ඔක්තෝබර් මාසයේ වෙනකොට සංගරා කතුවරුන් ඇයව බ්‍රිතාන්‍යයේ වඩාත්ම ජනාදරයට පත් කාන්තාව ලෙසත් නම් කරනවා. ඇගේ සමාජ සත්කාරයන් සහ නොමසුරු දායකත්වයන් නිසාවෙන් ඇය සමාජ සේවිකාවක් ලෙසින්ද පිතුම් ලබනවා. කෙසේ හෝ 2011 මාර්තු මාස වන විට ඇගේ මුළුවත්කම ඇමරිකන් ඩොලර් බිලියන 11ක් වෙනවා. තම ජීවිතය නැවත ප්‍රතිනිර්මාණ කරණයට බොහොමයක් කතුවරුන් තම පළමු නිර්මාණය සඳහා තම ජීවිතයේ විවිධ අත්දැකීම් පාදක කරගන්න අවස්ථා බොහොමයක් අප දැක තිබෙනවා. ඉතින් ජේ.කේ රෝලින්ස්ගේ හැරි පොටර් කතාමාලාවත් එහෙම එකක්. සැබවින්ම ඔව්. කතාවේ එන ඇතැම් සිදුවීම් සහ චරිත රෝලින්ස්ගේ ජීවිතය හා අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතිනවා. ඇය කුඩා කල සිටම දුම්රියෙන් ගමන් බිමන් යෑමට ප්‍රිය කළ කෙනෙක්. එම නිසා කතාවෙත් දුම්රිය බොහෝ අවස්ථාවලදී දකින්නට ලැබෙනවා. කතාවේ එන පොතේ මැලී සිටින හර්මයිනිගේ චරිතයට තම චරිත ලක්ෂණ ආරෝපණය කර තිබෙනවා. තම කුඩා කල හොඳම මිතුරා වූ සීන් හැරිස් ඇසුරෙන් රොන් වීස්ලිගේ චරිතයත්, ඔහුගේ ප්‍රියතම ෆෝඩ් වර්ගයේ මෝටර් රථය ඇසුරෙන් හැරි පොටර් and the Chamber of Secrets කතාවේ දක්නට ලැබෙන මෝටර් රථයත් ඇය ප්‍රතිනිර්මාණය කරනවා. ඒ වගේම කතාවේ එන ෆොරස්ට් ඔෆ් ඩීන් නමින් හැඳින්වෙන අද්භූත වනාන්තරය තම නිවස පිටුපස සැබවින්ම තිබූ කුඩා කැලෑ රොදක් බවත් ඒ ඇසුරින් එය නිර්මාණය කළ බවත් ජේ.කේ රෝලින්ස් සඳහන් කරනවා. තම කුඩා කල පාසල් ගුරුවරයෙකු ඇසුරෙන් ස්නේප්ගේ චරිතයත්, තමා දැඩිව අකමැතිව සිටි එක්තරා ගුරුවරියකගේ චරිතය ඇසුරෙන් ඩොලරස් අම්බ්‍රිජ්ගේ චරිතයත් සකස් වෙනවා. ඔබ මීට පෙර දැන සිටියාද හැරීගේ සහ රෝලින්ස්ගේ උපන්දින එකක් බව? මීට අමතරව කතාවේන භූතාරක්ෂකයින් තම සතුට සොරාගන්නා කුඩා කල ප්‍රබල මානසික සිත්තවුන් ඇසුරෙන් සකස් වූ බවත් සඳහන් වෙනවා. මව පියා අහිමි වූ කුඩා හැරීගේ චරිතය සහ මවගේ වියෝව සහ තනිකමත් හැරී අත්විදින ඩස්ලි පවුලේ තාඩන පීඩන තම සැමියාගෙන් අත්විදි ගෘහස්ත පීඩනයන්ටත් ආරෝපණය කර තිබෙනවා. අවසන් වචන කිහිපයක්. 2004 ෆෝබ්ස් සංග්‍රහයට අනුව ලොව බිලියනපතිනියක වූ පළමු ලේඛිකාව වන්නේ ජේ.කේ රෝලින්ස් මහත්මියයි. වගේම එංගලන්තයේ දෙවැනි බලවත්ම කාන්තාවත් රෝලින්ස් මහත්මිය වෙනවා. හැරි පොටර් රසිකයෙකු වන එංගලන්තයේ චාල්ස් කුමරු ඇයගේ සේවය අගය කොට ඇයට නයිට් පදවියක් පවා ලබා දී තිබෙනවා. ලෝක ප්‍රකට ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් පවා තම රෝල් මොඩල් එක බවට පත් කරගෙන තිබෙන්නේ රෝලින්ස් මහත්මියවයි. In my opinion, Harry Potter is truly a magic. J.K. Rowling's words always bring me to another whole new world where I feel like I myself is a student of Hogwarts. තටම ජේ.කේ රෝලින් ඒ හැරි පොටර් කෘතිය කොච්චර තාත්විකව ලියලා තියෙනවද කිව්වොත් අපිට හැඟෙන්නේ අපේ මැජිකල් වර්ල්ඩ් එකේ ජීවත් වෙනවා කියලායි. ඉතින්
දුක්කම් කටළු කරදර පීඩා කඩා බැටීම් හෙලා දැකීම් සහ ප්‍රතික්ෂේපවීම් මැද තම ජීවිතය ජයගත් මෑති ඉතිහාසයේ ප්‍රබලතම චරිතයක් බවට පත් වූ ජේ.කේ. රෝලින්ස් මහත්මියගේ හරවත් ජීවිත කතාව පිළිබඳවයි අද අපි කතා කළේ. ඉතින් ලොවක් ආදරය කරන එතුමිය පිළිබඳව ඔබට සිතන දේත් පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝවකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. ඔබ සැමට ජයග්‍රාහී අනාගතයක්. DX